මෙවර IPL තරඟාවලිය නිමවට පත් වුණත් මේ වන විටත් බොහෝ පුවත් IPL තරඟාවලිය සම්බන්ධව වාර්තා වනවා. ඉතින් මෙවර IPL තරඟාවලියේ එලිමිනේටර් තරඟයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය ගැන පසුගියදා දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා. ඉතින් එම තරඟයේදී කුසල් මෙන්ඩිස් තීරණාත්මක උඩ පන්දු දෙකක් අතහැරීම වගේම පිතිකරණයේදී හිට් විකට් ආකාරයෙන් දැවී යාමත් ඉන්දියානු ප්‍රේක්ෂකයන් වගේම මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයට කුසල් මෙන්ඩිස් පත්ව තිබුණා. එහිදී ඉන්දිය ප්‍රේක්ෂකයන් ඔහුව විවේචනය කර තිබුණේ කුසල් මෙන්ඩිස් එම තරඟය මුදලට පාවා දුන් බවටයි. ඒ වගේම ගුජරාට් කණ්ඩායමේ පරාජය වගකීම සම්පූර්ණයෙන්ම කුසල් මෙන්ඩිස් බාරගත යුතු බවද ගුජරාට් ප්‍රේක්ෂකයන් චෝදනා කර තිබුණා. ඉතින් කරුණු කාරණා එසේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වගේම වත්මන් මුම්බා ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන මහතා කුසල් මෙන්ඩිස් ගැන සිය අදහස් දක්වා තිබුණා. එහිදී කුසල් මෙන්ඩිස්ගේ පිතිකරණය ගැන හා IPL තරඟාවලියේ සිදුවීම සම්බන්ධයෙන් මහේල ජයවර්ධන මහතා අදහස් දක්වා තිබුණේ මෙලෙසිනුයි. කුසල් මෙන්ඩිස් මෙහෙම දිගින් දිගටම හිට් විකට් වෙන්නේ ඔහුගේ පාද චලනයේ තියෙන මිලි දශම ගණනක අවුලක් නිසා. ඒක නිවැරදි කරගන්න අපි ඔහුට උපදෙස් දීලා තියෙන්නේ. ඔහු ඒක නිවැරදි කරගනි. ඔහු තමයි මෑත කාලයේ අපෙන් බිහිවුණු ටැලන්ටඩ්ම පිතිකරුවා යනුවෙන් මහේල ජයවර්ධන මහතා එහිදී අදහස් දක්වා තිබුණා. ඉතින් මහේල ජයවර්ධන මහතා සඳහන් කළ මෙම සුළු අඩුපාඩු සකස් කර ගනිමින් නැවත දක්ෂතා අතරට එන්නට කුසල් මෙන්ඩිස්ට හැකියාව ලැබෙන්න කියා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ඔහුට සුබ පැතුම් එක් කර සිටිනවා.